මේ රස්නේ කාලේ කන්නයි බොන්නයි දෙකම පුළුවන් රසම රස කෑමක් ඉක්මනින් හදමුද? ඉතින් මම මුලින්ම පැණි කුමරු කෑල්ලක් මේ වගේ පොඩි කෑලි වලට කපාගෙන අරගන්නවා. ඊට පස්සේ මම ඒ ටික භාජනයකට දාගෙන ඒකටම කෙසෙල් ගෙඩියක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට අයිස් කැට කීපයකුත් එකතු කරගන්නවා. අයිස් කැට වගේම මම ඊළඟට මුද්ද රස පළම් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් කියන්න ඕනේ ඔයාට මේකට ඔයා කැමති පළතුරක් ගන්න පුළුවන්. පැණි කමඩුත් එක්ක අඹ ඒ වගේ ඔයා කැමති ඕනම පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරගෙන මේකට කිරි දාගන්නවා. මම කිරි කෝප්පයක් විතර මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. නැත්නම් පිටි කිරි දිය කරලා උනත් ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගත්තොත් ටිකක් රස වැඩි. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගෙන කන්නයි බොන්නයි දෙකම කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා. subscribe කරන්නත්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.